පිරිමි පියවරු පිළිබඳව ගොඩාක් කටි ප්‍රශ්න නගනවා. ගොඩක් දෙනෙක් හිතනවා බ්‍රෙස්ට් කැන්සර් එකක් එන්නේ කාන්තාවන්ට විතරයි කියලා. එහෙම නෙමෙයි. පිරිමියටත් එන්න පුළුවන්. ලිංගික ගැටතිව ඇති වෙන්න පුළුවන්. ශුක්‍රාණු පිටවන ප්‍රමාණයේ වෙනස්කම්. ඊට පස්සේ යාට දරුවෙකු හදා ගැනීම යම් කිසි ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඔබට කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා ඔබගේ උඩුකය විවෘත කරගෙන මුලින් අපිට බලන්න පුළුවන් පියවරු දෙක. අයිබෝන් සුබ දවසක් අපිට යහපත් දවසක්. ඉතින් ලෑස්ති වෙන්නේ අදත් ආරෝග්‍ය YouTube නාලිකාවත් එක්ක ඔබව ස්වෙන් තියන්න ඔබෙන් සැපෙන් තියන්නට. ඉතින් එන්න අපිත් එක්ක එකතු වෙන්න. අපි අද කතා කරන්නේ පිරිමි පාර්ශ්වයට තියෙන යම් විශේෂ තත්වයක් පිළිබඳව. මේක රෝගයක්. නැත්නම් මේක තත්වයක්ද? අපි අහලා දැනගමු මොකද්ද මේ තත්වය කියලා. ඒ කියන්නේ පිරිමි පියවරු පිළිබඳව ගොඩාක් කටි ප්‍රශ්න නගනවා. ඒ කියන්නේ විශාල වීම පිළිබඳව තමයි ඔවුන්ට තියෙන ලොකුම ගැටලුව. මේක කායික ගැටලුවක්ද මානසික ගැටලුවක්ද? බොහොම සමාජයේ ලොකු කතිකාවතක් බිහි වෙච්ච කතා බහක් එක තමයි අද දවසේදී අපි කතා කරන්නේ. ඉතින් මේ පිළිබඳව කතා කරන්න අපි ආරාධනා කරා බොහොම ආදරෙන්. ඒ තමයි පෙරතෙනිය සත් ආයුර්වේද මධ්‍යස්ථානයේ ආයුර්වේද වෛද්‍ය කෝසල හේරත් වෛද්‍යමත් එක්ක බොහොම ආදරෙන් ගෞරවයෙන් අපි වැඩසටහනට පිළිගන්නවා. අයිබෝන් සුබ දවසක්. හරි. වෛද්‍යමනි මේ කෙනෙක් හිතන්න පුළුවන් කතා කරන්නත් ලැජ්ජයිනේ. මේ වගේ මාතෘකා ඇයි අපි කතා කරන්නේ? සමාජයේ ඇයි මේ වගේ දේවල් පිළිබඳව අහන්න ඕනේ දැනගන්න ඕනේ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. මොකද්ද මේ පිරිමි පියවරු විශාල වීම කියන්නේ? ඔව් මෙතනදී පිරිමි පියවරු විශාල වීම රෝග තත්ත්වයක් විදිහට ගන්නත් පුළුවන්. සමහර අවස්ථා සාමාන්‍ය තත්ත්වයක් විදිහටත් තියෙනවා. ප්‍රතිකාර නැතුව අවුරුදු කීපයක් යනකොට මාස කිහිපයක් යනකොට සුව වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට මෙතනදී රෝගයක් විදිහට අපි ගත්තම මෙතන පියයුරු වල සාමාන්‍ය ගැටති තත්ත්වයක් ටියුම් එකක් වෙන්න පුළුවන්. ඒ ටියුම් එක මැලිග්නන්ට් එකක්. ඒ කියන්නේ පිළිකාමේ තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ගොඩක් දෙනෙක් හිතනවා බ්‍රෙස්ට් කැන්සර් එකක් එන්නේ කාන්තාවන්ට විතරයි කියලා. එහෙම නෙමෙයි. පිරිමියටත් එන්න පුළුවන්. එතකොට ඔබගේ පියයුරු වල යම්කිසි වෙනසක් දැනෙනවා නම් අනිවාර්යෙන් සායනිකට හෝ ඒ සම්බන්ධ වෛද්‍යවරයෙකු ළඟට ගිහිල්ලා ඒ අදාළ පරීක්ෂණ කරගෙන කුමන තත්ත්වයක්ද තියෙන්නේ කියලා අනිවාර්යෙන් තහවුරුවකට යා යුතුමයි. ඊටම සුළු ප්‍රතිශතයක් වුණත් මෙතන පිළිකා තත්ත්ව එන්න පුළුවන්. එතකොට මෙතනදී ඇත්තටම රෝගයක් විදියට අපි ගයිනකොමැස්ටියා කියන පිරිමි පියවරු විශාල වීම කියන ලෙඩේදී වෙන්නේ පිරිමින්ගේ පියයුරු වල තියෙන ග්‍රන්ථි වල ප්‍රමාණීය විශාල වීමක් වෙන්න පුළුවන්. එතකොට ඒක අපිට රෝග අවස්ථාවක් විදිහට අඳුරගෙන ඒකට අදාළ පරීක්ෂණ කරගෙන ප්‍රතිකාර පටන් ගන්න පුළුවන්. ඊට අමතරව සමහර කෙනෙකුගේ ග්‍රන්ථි වල විශාල වීමක් නැතුව ඒ පිරිමි පියයුරු වල මේ දේ තැම්පත් වෙලා විශාල වෙන්නත් පුළුවන්. ඒකට කිසිම ප්‍රතිකාරයක් නැතුව හෝ සුළු ප්‍රතිකාර වලින් ඉක්මනින්ම සනීප කරගන්න පුළුවන්. මෙතනදී අපිට වයස් කාණ්ඩ ගත්තම මේකදී ඇත්තටම ප්‍රධානම කාරණාව වෙන්නේ ගයිනකොමැස්ටියා වලදී. ඒ කියන්නේ පිරිමින්ගේ පියයුරු ආශ්‍රිතව තියෙන ග්‍රන්ථි වල ප්‍රමාණය වැඩි වෙන්න ඒක හෝමෝන වල තත්වයක්. ඒ කියන්නේ ටෙස්ටෙස්ටරෝන් සහ ඊස්ට්‍රජන් වල තියෙන අසමබරතාවයේ ගැටලුවක්. මෙතනදී ප්‍රොලැක්ටින් කියන හෝමෝන් එකේ ප්‍රමාණය වැඩි වීම තමයි ප්‍රධානම හේතුව වෙන්නේ. මෙතනදී එතකොට ස්තන ග්‍රන්ථි වල ප්‍රමාණය වැඩි වෙලා එයාගේ පියයුරු කාන්තාවකගේ වගේ විශාල වෙන්න පුළුවන්. පිරිමි කෙනෙකුට ප්‍රමාණයට වඩා. එතකොට මේකෙදි රෝගියා වැඩිපුරම මානසික ලොකු ආතතියකින් පෙළෙනවා. එතකොට ඒ මානසික ආතතියට වඩා මෙයාගේ ටෙස්ටෙස්ටරෝන් කියන හෝමෝන් එක අදාළ ප්‍රමාණයට නැති නිසා වෙනත් රෝග තත්ත්ව ඇති වෙනවා. එතනදී ලිංගික ගැටලු ඇති වෙන්න පුළුවන්. එයාගේ පර්සනැලිටි එකේ ප්‍රශ්න වෙන්න පුළුවන්. මොකද හේතුව ඊස්ට්‍රජන් ප්‍රමාණය සාමාන්‍ය තිබිය යුතු ප්‍රමාණයට වඩා වැඩි වීම නිසා කාන්තා ලක්ෂණ එනවා, අධිකව මහත් වෙනවා. එතනදී ලොකු ගැටලුකාරී තත්ත්වයක් එම පිරිමි පුද්ගලයන්ට ඇති වෙනවා. මේක කුඩාම අවදියේ තියෙන්න පුළුවන්. ගර්භණී කාලයේදීම වගේ ඊස්ට්‍රජන් වල යම්කිසි වෙනස් වීමත් එක්ක ඉපදුණු ගමන් පිරිමි පොඩි බබාලගේ අලුත් උපන් බබාලගේ මේ පියවරු විශාල වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඒක සති කීපයක් මාස කීපයක් වගේම ප්‍රතිකාර නැතුව ඒක තම සම්මලයටපත් වෙනවා. ඊට අමතරව වැඩි වියටපත් වෙන පිරිමි පුතාලගේ මේ තත්වය රෝගයක් විදියට තියෙන්නත් පුළුවන්. නැතුව ෆැට් තැම්පත් වෙලා රෝගයක් නොවන තත්වයක් විදියට තියෙන්නත් පුළුවන්. එතකොට ෆැට් කියන්නේ ටීනේජර්ස් ලගේ. ඔව්. එතකොට ඒ පියුබර්ටි එකේදී එනකොට ගොඩක් වෙලාවට වේදනාවක් තියෙනවා මේ පියවරු වල.
අල්ලනකොට තද ගතියට තියෙන්න පුළුවන්. තද නොවී තියෙන්නත් පුළුවන්. ගැටිච්ච ස්වභාවයට දැනෙන්න පුළුවන්. පියරු මිරිකනකොට සුදු පාටට හෝ ක්‍රීම් පාටට දියරමේ ස්වභාවයට යන්න පුළුවන්. එතකොට මේගොල්ලෝ ඇඳුමක් ඇඳම එයාගේ නිපල් එක වදිනකොට ඊටමත් තද බල වේදනාවක් තියෙන්න පුළුවන්. එතකොට මේගොල්ලෝ ඒක ප්‍රකාශ කරන්නේ නැහැ. එකක් ලැජ්ජාව නිසා. එතකොට ගොඩක්ම මගේ සායනයේ වලදී පැමිණෙන්නේ එක්ක අම්මා එක්ක තාත්තා නැත්නම් අදාළ පාසලේ පන්තිපාර ගුරුතුමා හෝ ගුරුතුමිය තමයි ඇවිල්ලා මේ ගැන සඳහන් කරන්නේ. ඊට පස්සේ තමයි රෝගියා එන්නේ. එහෙම ආවම මේක අසාමාන්‍ය තත්වයක්ද ප්‍රතිකාරය යන්නේ නැතුව යන්න පුළුවන් සාමාන්‍ය තත්වයක්ද මේක පිළිකාමී තත්වයක්ද කියලා අඳුරගෙන තමයි අපි ප්‍රතිකාර පටන් ගන්න. සාමාන්‍ය ශල්‍ය කර්ම වලට යන අවස්ථාවල මෙතනදී ගයිනකොමැස්ටියා වලදී හෝමෝනමි ප්‍රතිකාර තියෙනවා බටහිරවල ශල්‍ය කර්ම තියෙනවා. එතකොට ඒ කිසිම ප්‍රතිකාරයක් නැතුව ආයුර්වේද ප්‍රතිකාර වලින් කෙනෙක් සනීප කරගන්න අවශ්‍යතාවය තියෙනවා නම් අපිට 100%ක් වගකීමක් සහිතව ඊටාත්ම හොඳට නිසි විදියට ඒක සුවපත් කරගන්න පුළුවන් ඊටාම පහසු තත්ත්වයක්. පහසු ක්‍රමයක්. හරි අපි ඒ ගැන දීර්ඝ වශයෙන් කතා කරන්න. ඉතින් අනතුරු කතා කරන්න ඕනේ ඒ තමයි වෛද්‍යමනි හේතු මොනවද කියලා. දැන් එකක් තමයි තරබාරු. එකක් තමයි අර වෛද්‍යම සඳහන් කරා වගේම ශරීරයේ සිද්ධවන්නා වූ වෙනස්කම්. ඒක තවත් දෙයක් තමයි මම දැකලා තියෙන මේ විශේෂයෙන්ම අපි කියන කාය වර්ධන මධ්‍යස්ථාන වලට යන බොහෝ දෙනාටත් මේ ගැටලුව තියෙනවා. කාලයක් යනකොට මේ තත්ත්වය ඇති වෙනවා. නැත්තම් ගිහිලා නැවතුණාට පස්සේ මේ තත්ත්වය ඇති වෙනවා. මොකද්ද මේ වගේ හේතු ගණනාවක් මේ තත්ත්වෙට තියෙන්න පුළුවන්? ඔව් මෙතනදී යම් යම් ආහාර මේකට හේතුවක් වෙනවා. විශේෂයෙන් ප්‍රෝටීන් බහුල, පිටි බහුල ආහාර, තෙල් අධික ආහාර මේකට හේතුවක් වෙන්න පුළුවන්. ඊට අමතරව සමහර ඖෂධ වර්ග මේකට හේතුවක් වෙනවා. ඊට අමතරව මේගොල්ලන්ගේ නිින්දේ අඩුකම හේතුවක් වෙනවා. සහ ව්‍යායාමවල අඩුකම හේතුවක් වෙනවා. අනිත් කාරණාව තමයි සමහර රෝගවල රෝග ලක්ෂණයක් හෝ උපද්‍රවයක් විදිහට එන්න පුළුවන්. විශේෂයෙන් සිරෝසිස් හෝ වකුගඩු අකර්මණ්‍යතාව රිනල් ෆේලියර් තියෙන කෙනෙකුගේ රෝග ලක්ෂණ විදිහට ගයිනකොමැස්ටියා එකක් එන්න පුළුවන්. සහ මොළයේ ආශ්‍රිතව යම්කිසි ටියුමර් එකක් ගෙඩියක් නිසා මේක වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ හේතු කාරණා මේකට බලපානවා. එතකොට කාය වර්ධනවලදී උදරයට කරන අපේ පපු ප්‍රදේශයට කරන විශේෂිත ඒ කියන්නේ chest workouts වලින් අපේ පපු ප්‍රදේශය කොහොමත් විශාල වෙනවා. ඒක සාමාන්‍ය තත්ත්වය. එතකොට මෙතනදී යම්කිසි කෙනෙක් සප්ලිමන්ටරි එකක් විදිහට හයි ප්‍රෝටීන් එකක් පාවිච්චි කරනවා නම් ස්ටිරොයිඩ් එකක් පාවිච්චි කරනවා නම් ඒක ගැන දෙතුන් පාරක් හිතන්න වෙනවා. මේක හේතුවක් වෙන්න පුළුවන්. එයාගේ තියෙන පුෂණ කෝෂ ക്ഷീණ වෙන්න පුළුවන්. ලිංගික ගැටතිය ඇති වෙන්න පුළුවන්. ශුක්‍රාණු පිටවන ප්‍රමාණයේ වෙනස්කම්. ඊට පස්සේ යාට දරුවෙකු හදා ගැනීම යම්කිසි ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. සහ පියයුරු විශාල වීම කියන රෝගය ඇති වෙන්න පුළුවන්. ඒක ටිකක් බරපතල තත්වයක්. ඒ නමුත් කෙනෙක් මෙතනදී බිය විය යුතු නැහැ. අපි chest workouts කරනවා අපේ chest එක ලොකු. සමහර අය කියනවා කාන්තාවන්ගේ වගේ මගේ පපුව ලොකුයි. නමුත් workouts කරනකොට ඒක වෙන්න පුළුවන් සාමාන්‍ය කාරණාවක්. නමුත් අර විදිහේ කිපු රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යෙන් අදාළ සුදුසු වෛද්‍යවරයෙක් හම්බ වෙලා ප්‍රතිකාර ලබා ගැනීම එහෙම නැත්නම් ප්‍රතිකාර අවශ්‍ය නැද්ද කියන එක තහවුරු කර ගැනීම වැදගත්. හරි. වෛද්‍යමනි කොච්චර පියවරු විශාල වෙන්න පුළුවන්ද? දැන් කෙනෙක් හිතන්න පුළුවන් සාමාන්‍යයෙන් අර අපි කියන පිරිමි කෙනෙක්ගේ නම් සම්පූර්ණ ලෑල්ලක් වගේ තියෙනවා. නැත්නම් අපි කියන පපුවට මැලිලා තියෙනවා. නැත්නම් ඒක යම් ප්‍රමාණයක් වෙන එක සාමාන්‍ය තත්ත්වයක්ද? මේක අසාමාන්‍ය තත්ත්වයක් වෙන්නේ කොයිතරම් ප්‍රමාණයක් ඉක්මව ගියට පස්සේද? ඔව් මෙතනදී ඒ අදාළ පුද්ගලයාගේ ශරීර ප්‍රමාණය බර උසත් එක්ක පපුවේ ප්‍රමාණය තීරණය වෙනවා. නමුත් මේක ඒක කියන්නේ එළියට පේන්න ඕනේද? ඔව් පෘෂ්ටිමත් කෙනෙකුගේ නම් යම්කිසි විදිහකට පේන අවස්ථාවක් එතනදී පේනවා කියලා කියන්නේ කාන්තාවක වගේ පියරු එහෙම පේන්නේ නැහැ. නමුත් යම්කිසි පෘෂ්ටිමත් ගතියකට තියෙනවා. මෙතනදී වර්ක්අවුට්ස් කරන කෙනෙක් නම් ඒක ටිකක් තව වැඩිපුර පේනවා. නමුත් මේක රෝග තත්ත්වයක් විදිහට යනවා නම් අපිට අල්ලනකොට රිදෙනවා. ඇඳුමක් ඇඳමත් රිදෙනවා. නිකන් හිටියත් වේදනාවක් තියෙනවා. මිරිකනකොට යම්කිසි ශ්‍රාවයක් එන්න පුළුවන්. අල්ලනකොට ගැටිති ස්වභාවයක් තියෙන්න පුළුවන්. සහ අසාමාන්‍ය විදිහට එළියට ඒක විශාල වෙලා අපිට පේනවා. එතකොට ඒක පියරු කාන්තාවන්ගේ කුකුගේ වගේ ඊටාම විශාලවට නොවෙන්න පුළුවන්. ඊට වඩා අඩු අවස්ථාවකට තියෙන්නත් පුළුවන්. සමහර කෙනෙකුට ඊටාමත් විශාල අවස්ථාවල වලදී තියෙනවා. එතකොට ඒ වගේ කෙනෙක් ඊටාමත් ඉක්මනින් ප්‍රතිකාර ගන්න ඕන. කෙනෙක් ශල්‍ය කර්ම වලට යන්නේ නැත්තම් වෙන හෝමෝන ප්‍රතිකාර කරගන්නේ නැත්තම් ඒකට අකමැති නම් අපිට කැම්බීම වලින්
ව්‍යායාම වලින් සහ ඊටමත් සුදුසු නිසි ප්‍රතිකාර වලින් ඒක 100% සනීප කරගන්න පුළුවන්. කිසිම කෙනෙක් ඒ ගැන මේ කරදරකාරී තත්වයකට මුහුණ දෙන්නේ නැතුව සුළු සරල ඖෂධ වලින් බොහෝම ඉක්මනින් සනීප කරගන්න පුළුවන්. හරි. අපි ප්‍රතිකාර ක්‍රම පිළිබඳව කතා කරමු. වෛද්‍යතුමනි අර ශල්‍ය කර්මයකට නොගිහින් ආයුර්වේදයේ තුලින් පුළුවන් නම් කෙනෙකුට මේ වගේ විශාල පියවරු පිටිමි පියවරු අඩු කරගන්න අවම කරගන්න කොහොමද ඒ සඳහා ක්‍රියා කළ යුත්තේ? විශේෂයෙන්ම අපේ පිරිමිපර්ශය කැමති මේ දිගු කාලීන ප්‍රතිකාර වලට යන්නේ නැතුව කෙටි කාලීන ප්‍රතිකාර වලට යන්නේ. එහෙමනම් කොහොමද ඒ සඳහා සූදානම් වෙන්නේ? අපි මෙතනදී මූලික කාරණාව යොදවන්නේ එයාගේ අසමතුලිත වෙච්ච හෝමෝන ප්‍රමාණය සමතුලිත කරන්න. එතනදී අපිට යාට බොන්න ඖෂධ වර්ග ලබා දෙනවා. ඒවා ඊටාම කරදරකාරී ඖෂධ නෙමෙයි, බොහොම සරල දැන් පෙති විදියට ලබා ගන්න පුළුවන් ඒවා තියෙනවා ගොඩක්. ඊට අමතරව එයාගේ ඒ වැඩිපුර හැදිච්ච ශීර ග්‍රන්ථි ටික විනාශ කරන්න, ඒවා හකුලවලා අයින් කරන්න බොන්න දෙන බෙහෙත් තියෙනවා සහ ගානාලේපන වර්ග තියෙනවා. ඒ වගේම ඉක්මනින් එයාගේ වේදනා තත්ත්ව, ඒ වගේම තද ගති, ඒ වගේම එයාගේ විශාල වීම අඩු වෙලා යනවා කිසිම අතුරු ආබාධයකින් තොරව. එතකොට රෝගීන් දන්නවා බොහොම පොඩි කාලයක් ප්‍රතිකාර කරගෙන යනකොට ඉක්මනින්ම එයාගේ රෝග ලක්ෂණ ටික අඩු වෙනවා. විශේෂයෙන් තද ගතිය, වේදනාව සති කීපයක් ඇතුළත අඩු වෙලා යනවා. ඒකට අපි මෙතනදී අපි ඒගොල්ලන්ගේ උදිර පරීක්ෂණ කරන හෝමෝන ටෙස්ට් කරනවා. ප්‍රොලැක්ටින් හෝමෝන් එක බලනවා, ටෙස්ටොස්ටෙරෝන් බලනවා, ඊස්ට්‍රජන් බලනවා ප්‍රධානවම. ඊට අමතරව වෙන ගැටලු ඇති වෙන්න පුළුවන්ද, වෙන ගැටලු තියෙනවද කියලා බලන ඒවා අපි කරනවා. liver function බලනවා, kidney function, diabetic තියෙනවද අපි ඒ ටික චෙක් කරගන්නවා. කොලෙස්ටරෝල් ප්‍රශ්න බලනවා. මොකද ඒ වගේ දේවලුත් වෙන්න පුළුවන් මේ වගේ වෙලාවදී. ඒ කියන්නේ අතුරු ආබාධ විදිහට. එතකොට ඒ හැම එකක්ම පරීක්ෂා කරගෙන තමයි අපි නිවැරදි ප්‍රතිකාරය ඒ අදාළ පුද්ගලයාට පාවිච්චි කරන්නේ. හරි, අපි මේ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව කතා කරේ. ඒ අනතුර අපි කතා කරමු දැන් මේ වගේ කෙනෙක් කරන්න ඕන දේවල් නැත්නම් අපි කියන ව්‍යායාම කරලා මේක ප්‍රමාණවත් නැද්ද වෛද්‍යතුමනි? අවම කරගන්න, අඩු කරගන්න පුළුවන් කමක් තියනවාද? මොන වගේ ව්‍යායාමද එහෙනම් සුදුසු වෙන්නේ සඳහා? ඔව්, ව්‍යායාම වලින් මෙතනදී අපි ෆැට් තැම්පත් වෙලා විශාල උණු පියයුරු ව්‍යායාම මගින්, පපු ප්‍රදේශයට කරන ව්‍යායාම මගින් කිසිම ඖෂධයක් නැතුව ඒක සනීප කරගන්න පුළුවන්. නමුත් ඇත්තටම මෙතන ශීර ග්‍රන්ථි විශාල වෙලා තියෙන කෙනෙකුගේ ප්‍රමාණාත්මකව ශීර ග්‍රන්ථි වැඩි කෙනෙකුගේ ව්‍යායාම විතරක් ප්‍රමාණවත් මදි. නමුත් ව්‍යායාම හරි වැදගත්. ව්‍යායාමත් මේකෙදී ලොකු දායකත්වයක් ලබා දෙනවා. මෙතනදී වැදගත්ම කාරණාව තමයි මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් මේක තරුණ වැඩි වියටපත් වෙන පිරිමි ළමයිගේ, ඊට අමතරව වැඩි වියටපත් වුණු පිරිමි අයගේ මේක තියෙන්න පුළුවන් රෝගයක් විදිහට. ඒතකොට අර වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් බය නැතුව, ලැජ්ජ වෙන්නේ නැතුව අදාළ සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් හම්බ වෙලා අදාළ පරීක්ෂණ ටික කරගෙන මොකද්ද තියෙන්නේ කියලා රෝගේ හඳුනගෙන ඒකට අවශ්‍ය පිළිවෙත් ලබා ගැනීම තමයි සුදුසුම දේ. නිවසේදී ඔබට කරන්න පුළුවන් මේක මට සාමාන්‍ය රෝග තත්වයක්ද, එහෙම නැත්නම් අසාමාන්‍ය පැත්තට යන ගොඩක් බය වෙලා තියෙන පියවරු වල පිළිකා තත්වයක්ද කියලා බලා ගන්න. ඔබට කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා ඔබගේ උඩුකය විවුර්ත කරගෙන මුලින් අපිට බලන්න පුළුවන් පියවරු දෙක. එතකොට පේනවා නම් අසාමාන්‍ය විදිහට විශාල වීමක් තියෙනවද, වර්ණවල වෙනස් වීම තියෙනවද, වියලි ගතයක් තියෙනවද, ඉරිතැලීම් තියෙනවද කියලා බලන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි අපිට ඇඟිලි වලින් ස්පර්ශ කරලා බලන්න පුළුවන්. වේදනාවක් තියෙනවද? ගැටිච්ච ස්වභාවයක් අහු වෙනවද? එතකොට ඒ වගේ තත්වයක් තියෙනවා නම් අනිවාර්යෙන් අදාළ සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් හම්බ වෙලා ප්‍රතිකාර කරගන්න එක ඉතාමත් වැදගත්. හරි, අපි අතුරු ආබාධ ගැනත් කතා කරන්න ඕනේ වෛද්‍යතුමනි. දැන් අතුරු ආබාධ කියලා කිව්වට පස්සේ යම් කිසි විදිහකට අර අපි කියන අපේ පෞරුෂත්වයට යම් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. දැන් පිරිමි පුද්ගලයෙකුට විශාල පියවර තිබෙන නිසා සමහර විට ඔවුන්ගේ පෞරුෂත්වයේ හීන වෙලා නැත්නම් අපි කියනවා සමහරලාට අසාමාන්‍ය විදිහේ ගති ලක්ෂණ වෙන්නුම් කරන්න පුළුවන්ද? ඔව්, මෙතනදී ඒ අදාළ පිරිමි පුද්ගලයෙකුගේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන් එක එයාගේ තිබිය යුතු මට්ටමට වඩා ගොඩක් අඩුවෙන් තියෙනවා. එතකොට අපි හැමෝම දන්නවා ටෙස්ටොස්ටෙරෝන් කියලා කියන්නේ පුරුෂ ලක්ෂණ පෙන්වුම් කරන එයාගේ පර්සනැලිටි එකට, එයාගේ ප්‍රතිශක්තිකරණයට, විශේෂයෙන් ආයුර්වේදයේ දක්වලා තියෙන විදිහට පිරිමි කෙනෙකුගේ තියෙන මෙම පුරුෂ හෝමෝන් එක ටෙස්ටොස්ටෙරෝන් කියලා හඳුන්වන එයාගේ ප්‍රතිශක්තිකරණයට ඉතාමත් වැදගත්
හෝමෝන් එකක්. ඒ වගේම එයාගේ අස්ථි පද්ධතිය නිරෝගීව තියාගන්න, ඒකේ ශක්තිමත්භාවය තියාගන්න වැදගත් හෝමෝන් එකක්. එතකොට මේක අඩුකමත් එක්ක එයාට ඔස්ටියෝපොරොසිස් එක්ක ඔස්ටියෝආතරයිටිස් වෙන්න පුළුවන්. පර්සනැලිටි එකේ ප්‍රශ්න, එයාගේ හඬේ වෙනස් වීම වෙන්න පුළුවන්, කාන්තාවකගේ ලක්ෂණ පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි එයාට දරුවෙකු හැදීමේ හැකියාව නැති වෙනවා, ලිංගික ශක්තිය අඩුවීම, එයාගේ ශුක්‍රාණු වල ප්‍රමාණය අඩුවීම. ඒ කියන්නේ කාන්තාගති ලක්ෂණ ડોක්ටර් කියන්නේ. කාන්තාගති ලක්ෂණ පෙන්වන නිසා. එතකොට එයා මෙතනදී ශාරීරික වගේම මානසිකවත් ලොකු දැඩි අර්බුදකාරී තත්වයක තමයි පසු වෙන්නේ. හරි. අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ බලක්වා ගැනීම පිළිබඳවයි. නැත්නම් නිවසේදී කරන්න පුළුවන් ව්‍යායාම මොන හරි තියනවද? නැත්නම් අපිට මේ දේවල් අවම කරගන්න විශේෂයෙන්ම මානසිකව බලපෑමක් ඇති කරන මේ තත්ත්වේ නැති කරගන්න මොන වගේ දේවල්ද වයිතමින් අපි කරන්න ඕනේ? මෙතනදී ඉතාමත් වැදගත් ව්‍යායාම. එතනදී ව්‍යායාම අතරින් පපු ප්‍රදේශයට කරන ව්‍යායාම ඉතාමත් වැදගත්. මෙතනදී රෝගය වැඩි කරගන්නේ නැතුව ප්‍රතිකාර කරනකම් හෝ ප්‍රතිකාර කරන කෙනෙක් නම් රෝගයේ යම්කිසි විදිහට පාලනයක් තියාගන්න පුළුවන් ඒ අදාළ ව්‍යායාම වලින්. එතකොට සුදුසුකම් සහිත කෙනෙකුගෙන් ඒ අදාළ ව්‍යායාම කරගෙන ප්‍රතිකාරත් කරගෙන මෙයාට ඉක්මනින් සුවතාවයකට යන්න පුළුවන්. හරි. එහෙනම් ඉතින් අපි මේ සියලු දේත් එක්ක සමගන යන්න සූදානම් වෙලා ඉන්නේ. මතකයිනේ පිරිමි පියවරු විශාල වීම පිළිබඳවයි කතා කරේ. මේක ලොකු බලපෑමක් ඇති වෙලා තියෙන පිරිමි පුද්ගලයන්ට, විශේෂයෙන්ම දරුවන් ඉන්නවා නම්, පුංචි දරුවෝ නවයෝන්වියේ ඉන්න පිරිමි දරුවන් ඉන්නවා නම් දෙමව්පියන් විදියට හරි කමන්නේ සැලකිලිමත් වෙලා ඔවුන්ගේ ජීවිතේ ඔවුන්ගේ පෞරුෂත්වය හීන කරන්නේ නැතුව කල් තියාම කොහොමද ප්‍රතිකාර අරගෙන එයාට සුවතාවයක් ලබා දෙන්නේ, නැත්නම් ඔවුන් ඉදිරියට ඔවුන්ගේ ජීවිතේ වෙනස් කරගන්න අධීරයේදී ඔවුන්ට අර මානසික බලපෑම ඇති නොවන විදිහට වග බලාගන්නේ කටයුතු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව දෙමව්පියන් විදිහට වැඩිහිටියන් විදිහට හිතන්න. ඒ අය යොමු කරන්නේ ඒ විතරක් නෙවෙයි පිරිමි පාර්ශවයේ අන් අයටත් තියෙනවා නම් මේ පිළිබඳව හොඳ ආයුර්වේද ප්‍රතිකාර තිබෙනවා කියන කාරණාවත් මතක තියාගෙන කටයුතු කරන්න කියලා මතක් කරන. එහෙනම් අපි සමගින යන්නේ සූදානම් වෙලා ඉන්නේ. ස්තුතියි දවසේදී අප සමග එක්තු වුණ පේරාදෙණිය සත් ආයුර්වේද මධ්‍යස්ථානයේ ආයුර්වේද වෛද්‍ය කෝසල හිරත් වෛද්‍යතුමාට බොහොම ස්තුතියි. අපි තවත් දවසක හම්බෙලා තවත් බොහෝ දේවල් ගැන කතා කරමු. අයිබෝන් සුබ දවසක්. හිතවතුනි අපි සමගින යන්නේ මේ සූදානම් වෙලා ඉන්නේ. අපිව subscribe කරලා තියාගන්න. හැමදාම තගේ ආරෝග්‍ය YouTube නාලිකාව අලුත් දේවල් හොඳම දේවල් ඔබට ලබා දෙන්න නිරන්තරයෙන්ම සූදානම් වෙලා ඉන්නේ. ඒ වගේම කමෙන්ට් කරන්න. ඔයාලට අදහස් උදහස් තියෙනවා නම් ඒ දේවල් එකතු කරන්නත් අපි අමතක කරන්නේ නැහැ. ඉතින් එහෙනම් මේ සියල්ලක් මතක් කරමින් අපි සමගින යන්නේ සූදානම් වෙලා ඉන්නේ. ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරමි.